හැමෝම පිළිගන්න ලක්ෂණ වෙබ් එක YouTube channel එකේ අද අපි මේ වීඩියෝ එක කතා කරන්නේ low end PC වල ගැලපෙන සුපිරිම games 10 කියලා. ඉතින් මතක් කරනවා ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ videos ඉදිරියට නරඹන්න. ඉතින් අපි යන වැඩි කතා නැතුව යන් ඉක්මනට වීඩියෝ එකට. ඉතින් මේ මුලින්ම අපි කතා කරන්න යන game එක තමයි Grid 2 කියන්නේ. ඉතින් මේක සාමාන්‍ය car racing වල කැමති අයට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය වල 2GB RAM එක සාමාන්‍ය Windows 7 Windows Vista ඔක්කොම play කරන core 2 processor එකක්. VGA ගොන Intel HD 3000 කියන්නේ සාමාන්‍ය i3 වගේ processor එක onboard graphics වලින් ගොඩක් අය play කරනවා මේක සාමාන්‍ය ඊට වැඩි එක කොහොමද play කරන්න පුළුවන් GTX 550 Ti එක කාඩ් එකක් තිබ්බොත් හොඳට play කරන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය onboard වල තමයි ගොඩක් අය මේ game එක play කරන්නේ ඉතින් මට පේන හැටි මේ graphics එක මොනවද ගොඩක් හොඳට හදලා දෙනවා car racing පැත්තට යමු යාට ගොඩක් හොඳ game එකක් මේක ඉතින් ඊළඟ game එක තමයි Assassin's Creed 3 කියන්නේ ඉතින් මේක Assassin's Creed game series එක ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච game එකක්. ඉතින් මේකත් ඔයාලට 2GB RAM එක Windows 7 Windows Vista ඕනේ play කරන්න බෑ. 512MB VRAM එකක් ඕන නම් VGA එක. සාමාන්‍ය Radeon HD 4850 කියන VGA එක මේක support කියලා මේලා අපිට දීලා තියෙනවා. ඉතින් මේක core 2 processor එකක් ඇති. ඉතින් මට මේකත් වෙනදී graphics උනත් මේක ගොඩක් හොඳට හදලා තියෙනවා. මට සාමාන්‍යයෙන් action games වල කියන්නේ fighting වගේ පැත්තට යමු තමයි මේ game එක හදලා තියෙන්නේ. ඉතින් මේ game එකත් ඔයා play කරලා බලන්න. ඉතින් අපි ඊළඟ කතා කරන game එක තමයි Far Cry 3 කියන්නේ. ඉතින් මේ game එකට වල 42 processor එක 2GB RAM එක 512MB VGA play කරන්න පුළුවන් සාමාන්‍යයෙන් එකත් i3 වගේ කියන processor එක onboard graphics වලින් play කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ හොඳ storyline එකක් play මේ දා ගන්න පුළුවන්. අනිත් games වලට සාපේක්ෂව ඉතින් වරන graphics උනත් සාමාන්‍යයෙන් 70 වගේ හදලා තියෙන මේකේ වාට කියන්නේ graphics වලින් නම් හොඳම experience එකක් ගන්න පුළුවන් game එක. ඉතින් ඊළඟ game එක shooting games වල කැමති අයට ඉතින් මේක තමයි Battlefield 3 කියන්නේ. Battlefield game series එක ගොඩක් හොඳ graphic quality එකක් තියෙන low end PC වල ගොඩක් ගැලපෙන game එක තමයි Battlefield 3 කියන්නේ. ඉතින් මේකේ ස්ටෝරි ලයින් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේකත් සාමාන්‍යයෙන් core 2 processor එකක් 2GB RAM එකක් OS එක Windows Vista වගේ තිබ්බොත් ඇති. ඊළඟට VGA එක 512MB වගේ VGA එකක් හොඳටම ඇති. ඉතින් මේක ඔයාලට සාමාන්‍යයෙන් එක එක action අනුව එක එක ගන්න වලින් එක machine වලින් ඔයාලට පේන videos එකක් graphics වලින් නම් හොඳටම හදලා තියෙන game එකක් මේක. ඉතින් මේ game එකත් ඔයාලට play කරලා බලන්න පුළුවන්. ඉතින් ඊළඟ game එක Need for Speed The Run කියන්නේ හැමෝම ඔය play කරලා තියෙන Need for Speed game series එක. ගොඩක් graphics වලින් වුණත් හොඳ ඒවම story line එක වුණත් ගොඩක් හොඳ story එකක් තියෙන Need for Speed The Run කියන්නේ. ඉතින් මේකේ ඔයාලට cars එහෙම ගොඩක් බලන්න පුළුවන්. අර මම කලින් කතා කරපු Grid 2 කියන game එක වගේ. ඉතින් මේකත් core 2 processor එක play කරනවා එමම RAM එක 3GB වගේ ඕන වෙනවා සාමාන්‍යයෙන් high settings වගේ ගන්නවා නම් 4GB RAM එකක් ඇති. ඉතින් මේකත් low medium graphics වලින් play කරනවා නම් 512MB VRAM එකක් තියෙන VGA එකක් ඇති play කරගන්න. so high wide graphics high ultra wide graphics ගන්නවා සාමාන්‍යයෙන් 1GB විතර GTX 550 1GB විතර VGA එකක් ඕන වෙයි. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍ය onboard graphics වල මේක play කරන්න පුළුවන් i5 i3 වගේ processor එක onboard graphics වල ඉතින් ඔයාලට බලන්න මේක එක එක පැති වල එක එක විදියට race යන තියෙනවා සාමාන්‍ය කාන්තාර වල පැති වල race ඒ වගේම හිම තියෙන කඳු වල වගේ පැති වල race හිටන් බලන්න මේ graphics උනත් ගොඩක් හොඳට මේක හදලා තියෙනවා story line එක ගත්තා හොඳම story line එක මේ game එකේ තියෙනවා ඉතින් මේ game එකත් ඔයා play කරලා බලන්න ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම අරගෙන අපේ channel එක subscribe කරලා තියන්න. ඒ වගේම තමයි අදහස් අනිවාර්යයෙන්ම comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ like කරන්න. ඉතින් low end PC එකක් තියෙන ඔයා යාළුවෝ වෙනුවට මේ වීඩියෝ අනිවාර්යයෙන්ම share කරන්න. subscribe කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු.